අවුරුදු දා උදා වුණා. චනු තාමත් අවදියෙන් ඉන්නේ. අවුරුදු දවස නිසා චනු කොහොමත් නොයිවසිල්ලෙන් ඉන්නේ. එන්න අපිත් එක්ක චනු අවුරුදු දා ගත කළේ කොහොමද කියලා බලන්න. නොනගතේ ලැබුවා. ඔව් නේද? නොනගතේ කියන්නේ මොකක්ද අම්මේ? නොනගතේ කියන්නේ පුතේ නැකත් නැති වෙලාව කියන එක. ඒ වෙලාව පරණ අවුරුද්දට අයිතිත් නැහැ, අලුත් අවුරුද්දට අයිතිත් නැහැ. ඒ කාල දෙකටම අයිති නැති වෙලාවක් නිසා ඒ වෙලාව පරිස්සම් වෙන්න ඕනේ කාලයක් විදියට සලකලා තමයි ආදි මුතුන් මිත්තන්ගේ ඉඳන් ඒ වෙලාවට පන්සල් ගිහින් පුණ්‍ය කටයුතු වල නිරත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලය පුණ්‍ය කාලයේ විදියට හඳුන්වනවා. ඒ වෙලාවට අපි සියලු වැඩවලින් ඈත් වෙනවා. මට මතකයි පුතේ ඒ කාලේ ආච්චි අම්මා ලිදෙන් වතුරවත් ගත්තේ නැහැ. අඩුම තරමේ අපි ඒ වෙලාවට පිට ගෙදරකටවත් ගියේ නැහැ. අපි පන්සල් යන්නේ ලැහැත්තියෙමු නේද? ඔව් අපි ලෑස්ති වෙමු. චූටි දුව ඔයත් ලෑස්ති වෙන්න. අවුරුදු ලැබුවා. යේයි අවුරුදු ලැබුවා. සුබම සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අම්මේ අපි ආච්චි අම්මට සීයට නැන්දට තව අයියටයි අක්කටයි සුබ පතන්න ඕනේ. අපි කතා කරමු. ඕ අපි කතා කරමු. ඊළඟ නැකත් වෙලාවලටත් ලෑස්ති වෙන්න ඕනේ අපි. නැකත් කියන්නේ මොකක්ද අම්මේ? නැකත් කියන්නේ සුබ වෙලාවලට පුතේ. සිංහල අලුත් අවුරුද්දට කෑම උයන්න, කෑම කන්න හැම දෙයකටම සුබ වෙලාවල් තියෙනවා. ආහාර පිසින සුබ නැකත ලං වෙනවා. කල්මනාටික ලැහැත්ති කරගමු. චූටි දුව කිරි උතුරන කලමනාටික ලෑස්ති කරන්න තාත්තට උදව් වෙන්න. මං කිරිබත හදන කලමනාටික ලෑස්ති කරගන්න. අම්මගේ කිරිපතේ සුවඳ. අම්මේ ඊළඟට එන්නේ මොන නැකතද? දැන් එන්නේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය කිරීමේ නැකත. අපි එකතු වෙලා අවුරුදු කෑම මේසෙ හදමු. ඔන්න සුබ වෙලාව හරි. දැන් එහෙනම් අවුරුදු කෑම මේසෙ පහන පත්තු කරමු. චූටි දුව වැඩ ඇල්ලීමේ නැකතට දුවගේ පුතා අරගෙන වැඩක් කරන්න. දැන් අපි ගනුදෙනු කරමු. කෝ එන්න අම්මා. මම්මේ අවුරුදු ගනුදෙනු වලට හම්බෙච්ච සල්ලි කැටියට දානවා. දැන් මේ බුලත් දීලා තාත්තට වඳින්න. ඇයි අම්මේ මේ පිඟන් හදන්නේ? අපි මේ කැවිලි පිඟන් හදන්නේ අපේ වටපිටාව ඉන්න
අපේ හිතු මිත්‍රාදීන්ට දෙන්න. ඇයි අම්මේ? අවුරුදු කියන්නේ එකමුතුකමට පුතේ. ඒ නිසා අපි හදපු කැවිලි පෙවිලි අපේ අසල්වැසියන් එක්ක බෙදා හදා ගන්නවා. මේ කැවිලි පිගාන සහේන්ලගේ ගෙදරට ගිහින් දෙන්න පුතේ. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න අමතක කරන්න එපා. පරිස්සමින් පුතේ. සුබ අලුත් අවුරුද්දක් වේවා සහෙන්. සුබ අලුත් අවුරුද්දක් වේවා පවනි. අලුත් අවුරුද්දක් චනු. සුබ අලුත් අවුරුද්දක් පවනි. සුබ අලුත් අවුරුද්දක් සහෙන්. සුබ අලුත් අවුරුද්දක් චනු. ඔය දෙන්න කොහෙද යන්නේ? මම මුලින්ම යන්නේ සහෙන්ලගේ ගෙදර. ඊට පස්සේ පවනිලගේ ගෙදර. මුලින්ම යන්නේ පවනිලගේ ගෙදරට. ඊට පස්සේ යන්නේ චනුලගේ ගෙදරට. මං යන්නේ චනුලගේ ගෙදර. ඊට පස්සේ සහේන්ලගේ ගෙදර. කැවිලි පිඟන් ගොඩක් තියනවා බෙදන්න. ඒක නම් මරු වැඩේ. මාත් ආසයි. තෑගිත් ලැබෙනාලේ. අපි ලක්ෂ්මි අංකලාගේ ගෙදරත් යමු. පොංගල් කිරිබතුයි ලඩ්ඩුයි කන්න පුළුවන්. ඔව් අපි යමු. කැවිලි පිඟන් බෙදලා අපේ ගෙදර ඇවිත් අවුරුදු ඔන්චිල්ලාව පදිමු. ඒක හරි ලස්සනට සැරසුවා. මරුනේ අපි ඉප්පරට එල්ලා. මම නම් තරග ඔක්කොටම ඉන්නවා. ඕ දැන් පටන් ගන්න වෙලාව ළඟයි. අපි යමු දැන් එහෙනම්. මම නම් තරග ඔක්කොටම ඉන්නවා. අටවෙනි වතාවටත් පවත්වනු ලබන සමගී මාවතේ බක් මහා උළෙලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. අපගේ පාරම්පරික සම්ප්‍රදායන් කෙටිකොට සංස්කෘතිය සහ එකමුතුකම ප්‍රකාශ කරන මේ උත්සවය සතුට හා මිත්‍රත්වය පිළියන සුන්දර අවස්ථාවක් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේ සිට බක් මහා උළෙල ආරම්භ කරන බව ප්‍රකාශ කරමි. අද රෑ පැදුරු සාජ්ජට සහෙන් සින්දුවක් කියනවා නේද? අනේ මට බෑ ලැජ්ජයි. මම නැටුමක්. හරි ෂෝයි. මාත් කියනවා සහෙන්. ඔයත් කියන්නනේ. නොතිනා වෙන්න නම් බෑ හොදේ.